කරන්නේ ඉස්සරහට යනවා කොහොම අපේ සජීවී කරන අපේ මහත්යලා අපි ආරාධනා කරන්නේ. අපේ ගුරුතුමන්ට අපි සුළු මොහොතක් මේ ස්ථානයේ වැඩි ඉන්න කියලා ආරාධනා කරනවා. විශේෂයෙන්ම උඩරට නර්තන සම්ප්‍රදායේ දැනට ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් මේ අපේ ජීවමාන පුස්තකාලයක් බඳු කලාකරුවෙක් එතුමන්ව ඇගීමට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සහ අපේ දායක සභාවේ පිරිස ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය පිරිස සූදානම් වන නම් සිටිනවා. සූසි විවරණ කිව්වහම දීපංකර පාදමූලයේ සිටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වාම විවරණය දක්ත අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතය පිළිබඳ විග්‍රහ කරමින් කරන මේ කර්තව්‍ය විශේෂී නර්තන පරම්පරා කිහිපයක ආభాෂයේ කැඩුවයි ඇවිත් තියෙන්නේ. අපේ ගුරුතුමා කන්දවරකට වගේම සක්වරණයටත් නෑගම් කියන ඒ දෙපැත්තේම ශිල්ප එකලස දක්වන්නට පුළුවන් ගුරුතුමෙක්. මම හිතන්නේ මේ සූසි නර්තනයේ පරිපේලි ඉරියවල තියෙන මහනුවර ඊට අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ නමක් සහ පානදුරේ වැඩ සිටිය අපේ හාමුදුරුවන් වහන්සේ නමක් කියලා අපි අසාධාරණගෙන තියෙන්නේ. අපේ ගුරුතුමා මේ සියලු කවිපද එකක් නෑර මුළු රැයක් සමහරට රැය දෙක තුනක් පුරාවට ගායනා කරන්න හැකියාව තියෙන ගුරුතුමෙක්. අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් හොඳටම දන්නවා එතුමන්ගේ වටිනාකම. ඒ නිසා එතුමන් ආර්ය කරමින් එතුමන් මේ කර්තව්‍යයට තෝරාගෙන තිබෙන්නේ මధుර ගොඩමුන්න අපේ සහෘදයා මේ කාර්ය නිවැරදිව කරන ආකාරය දැක ගන්න. අපි ගෞරවණීයව ආරාධනා කර සිටිනවා සාගම රාජමහා විහාරාධීශවර ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ඒ වගේම සාගම ශ්‍රී ගුණරත්න පිරිවෙනේ පරිණාධ්‍යක්ෂක සාගම සමාජ අරණේ නිර්මාතෘ පාදහිරට ප්‍රධාන අධිකරණ සංඝනායක නම කියනට අවසරයි. අධ්‍යාපන ප්‍රති දර්ශනවේදී අතිපූජනීය සතරම කීර්ති ශ්‍රී සරණංකර නාපානේ විජිතාපචාන ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේගේ සුරතින් ඒ වගේම විශ්වාමික ගුවන්හමුදා විනයාරක්ෂක සරයන් මුරුදුරේකම සාමූහික සකල රාජමහා විහාරස්ථ දායක සභාවේ ගෞරව උපසභාපති අපි කවුරුත් දන්නා හඳුනන මුතුබණ්ඩා හේරත් මැතිතුමන් ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන මధుර ගොඩමුන්න සහෘදයා ප්‍රදාන සදම දායක සභාවේ මහත්මීන් අතින් අපගේ රාජහාමුදුරන්ගේ සුරතින් මහදුරු පීකේ මෙවල් අපේ අතුතුමාන්ට මෙම ගෞරව සම්මානය පුද ලබා ගන්න හැටියට අපි එතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරන අතරම ඔබතුමාලාගේ අත්පොසන්නාලයක් දී එතුමන්ව අගය කරන ලෙස අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ප්‍රවීණ රංගවේදී, දරවාදන ශිල්පී, නර්තන ශිල්පී අද වෙනකොට ලංකාවේ ඉන්න මේ සූසි වර්ණ නර්තන සම්ප්‍රදායන් ඉදිරිපත් කරන්නට කියවෙන නම් අපේ ඇමරිකාවට අඩු නම් ප්‍රමාණයක් අතරින් ප්‍රමුඛයා වන පීකේ නෙවිල් ගෞරවනීය අතුරුතුමන්ට අපි ආරාධනා කර සිටිනා එම සම්මානය අපේෙන් පිළිගන්නා හැටියට අපි නැවතත් අප්‍රසමාදයෙන් මේ එතුමන්ව දිවිගන්ව එතුමන් මේ ලෝකයේ පිළිකරපු කලා පුරුක් තමයි අද මේ සූසි වර්ණ නෘත්‍ය පූජාව ඔබට ඉදිරිපත් කරන්නේ. ඉදිරියටත් මේ වගේ කලා පරපුරක් බිහි කරන්නට එතුමාට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. සූසි විවරණ පූජාවට කටයුතු සිදු වෙන ආකාරය